ඔව් යාළුවනේ අවුරුදු උත්සවයක් නැති අවුරුදු චාරිත්‍රයක් නැති වෙසක් උත්සවයක් නැති රාජ්‍ය උත්සවයක් නැති පොසොන් උත්සවයක් නැති ඉරිදාවක් සෙනසුරාදාවක් කිසිම උත්සවයක් නැති ආගමික කටයුත්තක් නැති කාලකන්ණි ආණ්ඩුවක් තමුන්නාන්සලා දැකලා තියෙනවද මේිට පෙර? පැහැදිලිවම ගත්තොත් අපි දන්නවා මේ ආණ්ඩුවේ දැන් සියලුම ආයතන පිරිහෙමින් මංකොල්ල කමින් පවතින බවට පත් වෙලා තියෙනවා. කජ්ජ තෙල් නීතිගත සංස්ථාව ගත්තත් මහ බැංකුව ගත්තත් මොකක් මුදල් අමාත්‍යාංශය ගත්තත් වරාය ගත්තත් හැම එකම සහෝදරවෝනි මේ වෙනකොට තදින් මිරිකිලා හොර රහසේ තැපෑලා ගත්තත් හොර රහසේ මංකොල්ල කමින් මහා දවාලේ මංකොල්ල කමින් පවතින රජයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම සහෝදරවෝනි පැහැදිලිව මම දැකපු දේ තමයි මේ කට්ටියගේ කිසිම අමාත්‍යාංශයක ලින්ක් එකක් නැහැ. දැනීමක් නැහැ, පළපුරුද්දක් නැහැ, වෘත්තීය පුහුණුවක් නැහැ, වෘත්තීය දැනීමක් නැහැ, മന്ത്രിකමක් දරන්න පුහුණුවක් පළපුරුද්දක් නෑ සහෝදරවරුනි. ඒ වගේම අපිට මතකයි එදා යුද්ධය නැවැත්තුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා. ඒ වගේම හොඳ පළපුරුද්දක්, හොඳ නායකත්වයක්, දක්ෂතාවයක් තිබ්බා. ඒ වගේම අපි ගත්තොත් එහෙම ගෝඨාභය රාජපක්ෂගේ හොඳ පළපුරුද්දක් තිබ්බා, හොඳ දැනීමක් තිබ්බා, හොඳ ලින්ක් එකක් තිබ්බා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ගත්තොත් හොඳ ජනාධිපතිවරයෙක් වුණා, බය නැති ජනාධිපතිවරයෙක් වුණා. ඒ තුන් දෙනාගේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාගේ, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂගේ, මහින්ද රාජපක්ෂගේ මේ තුන් දෙනාගේම එක දංගලක පුරුක් මෙන් එදා ලින්ක් එක තිබ්බා, ගැලවෙන්නේ නැති ලින්ක් එකක්. ඒ තුලින් තමයි යුද්ධ ජයග්‍රහණය කළේ. ඒටත් වඩා මේ රටේ සාමූහික රටේ පුරවැසියා ඔය තුන් දෙනාට එදා ආදරය කළා, ප්‍රේමය කළා, දයාව, ඒ සියලු දේවල් තිබ්බා. ඒ තුලින් තමයි යුද්ධ ජයග්‍රහණය කළේ. එහෙමනම් මේ කට්ටියට කියන්න තියෙන්නේ මටම එකම දෙයයි, මේ මැති ඇමතිවරුන්ට මේ ආණ්ඩුවෙත් ඔබ අතරේ ලින්ක් එකක් තියාගන්න, ඔබ අතරේ ඔබගේ දැනීම වර්ධනය කරගන්න, ඒ වගේම ඔබට තියෙන ඒ විශ්වාසවන්ත භාවය ඒගේ වෘත්තීය පළපුරුද්ද ඇති කරගන්න. නැත්තම් ඔබට කවදාකවත් මේ ලින්ක් එකක් නැතුව යන්න බෑ ගමනක්. මේ ආණ්ඩුව මගදීම හතරැස්ස කුඩේ කුඩු කැපිලා යාවි. මහ ජනතාව වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මේ සත්‍ය තේරුම් ගනිවිජ්ජය වේවා.